දෙන්න අපුඩිය. ඉතින් අද ඔරිජිනල් රජතුමාට ඉන්න බැරුණා අසනීප තත්ත්වයක් හින්දා මං ගෙනාවා ඩුප්ලිකේට් රජෙක්. කොහොමද අපිට ඉන්නේ ඩුප්ලිකේට් රජවරුනේ ඈ පින් රජවරුනේ. එහෙනම් අපි ඩුප්ලිකේට් රජා එරික් අබේවර්ධනය ආරාධනය. ඉතින් රාජ සභාවට වයස අවුරුදු 20ක් විතර ගත වෙලා තියෙනවා. 2003 තමයි අපි රාජ සභාව ඉදිරිපත් කළේ. ඉතින් අපේ අරමුණ උනේ පාලකයන්ගේ තියෙන දුර්ගුණ ඉදිරිපත් කරන්න ජනතාවට තේරුම් ගන්න. ඕන් හැමදාම අපි රවට්ටපු හැටි මේ කතාව වලින් තේරෙනවා. අපි රැවටෙන හැටි තවදුරටත් රැවටීමට නියමිත බව අදටත් ඔබට තේරෙවි. ඉතින් රාජ සභාව බලන්න අහන්න හොඳට hina වෙන්න. හැබැයි අපි කිව්වේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ඒක රාජ සභාව වුණාට මේක ඇතුලේ තියෙන්නේ අපේ කතාව. මෙන්න රාජ සභාව. මේක ශ්‍රී විරාජමාන උද උත්තමෙන්ගේ උත්තම උද පඬිතෙන්ගේ පඬිත උද සොරුන්ගේ සොරු උද එද සූර්යා අද සූර්යා උද අති බලති තේජෝ බලති වරදාතිස ප්‍රමහා රාජෝත්තමයන් වහන්සේ වන අල්පේ ශාක්‍ය සූරවීර චිත්තාගේ බණ්ඩාර නොහොත් අසූචි බණ්ඩාර ශූරීන් රාජ සභාවට වදාරන වගයි. කවුද හොරා? මූයි හොරා. කවුද හොරා? අරුයි හොරා. වශාන් දාස්කිට උදවන්න දීවෙන් වහන්සේ. සුබ පන්දිරයක් වේවා. මම කල්පනා කරන රජතුමනි ඔබ වහන්සේගේ මූණටම හොරා කිව්වත් ගානක් නැහැ. ඇයි? පුරෝහිත වෙහෙර කිල්ලේකට අග්ගලයක් කජ්ජද්ද කියලා. දැන් මට මේවා අහලාම පතන් වෙලා. ඇහුණා නිකන් නෑහුණා වගේ ඉන්න පුරුදු වෙලා. ඔය ඉතින් හොරා කාපු ගානේ කාපු තරල දන්නේ නේද? මොකද ඔබ කිව්වේ? නෑ ඔයාට ඈනුමක් කියා. මීහරකෝ. දැන් ඈනුම් ඇරෑර ඉඳලා හරියන්නේ නෑ. අද මොනවද කරන්න තියෙන රාජකාරී? අද තියෙනවා විරුද්ධ පැත්තෙන් අපේ පැත්තට ආපු දෙන්නෙකුට ඇවතිකන් දෙකක් දෙන්න. ඇයි අපෝ? සල්ලි දීලා නේද උඹ ගත්තේ? සල්ලි දීලා නම් තමා ගත්තේ. කෝටි ගණනක් දුන්නා. ඒ වුණාට මුංගේ කෑදරකම තියන්නේ ඇමතිකන් වලටමනේ. එහෙම දෙනවා කියලානේ වාගත්තේ. උනාරි දෙන්න වෙනවා. දැන් තව තියනවද ඇමතිකන් දෙන්න? මොන අලුතින් අමාත්‍යාංශ හැදුවා. දෙපාර්තමේන්තුවට මුල් ගල් තිබ්බා. තනතුරු දීලා දැන් දෙන්න මේ ලෝකෙ දෙයක් නැහැ. ගඩාවට යන බල්ලන්ට ඇමතියෙක් නැහැ. නෑ. ඒ ඇමතිකම කහලත් නැහැ. වෙත් අදවයි. අපි ඒකට දෙමු බලු ඇමති කියලා. මොකද ඔය සමහර අය බලයට පත් වුණාම කරන්නේම බලු වැඩනේ. අපිට බලු බද්දකුත් පනෝතේ. හරි. එතකොට එකෙක් හරි. අනිකට මොනවද දෙන්නේ? අනිකට. ඌට දීපන් නියෝජ්‍ය බලු ඇමති කියලා. නියමයි. නියෝජ්‍ය ගෑල්ලුත් තියෙනවා වගේ. මේ ඒක නෙමෙයි. දන්නේම නැතුව කතර යුද්ධෙත් ළඟටම ආවා. ඡන්දේ. ඔව්. ඉතින් තියන්න ඡන්දයක් නැහැ කියලා නේ වහන්සේ කිව්වේ. ඒ කිව්වේ ඉතින් මේ රෙද්දක් ඇදගෙන ජනතාව අතුරට යන්න පුළුවන්ද බං මේ මනාපිල්ලන්නේ මේ වෙලාවේ? ඒකනේ. ඒ කියන්නේ දැන් රෙද්දක් ගැන යන්න පුළුවන්ද? බඩු මිල අහස උසට නගලා චුට්ටක් දැස්සුවාම නිකන් ජනතාව චූනුනානේ. දැන් අපේ උන් එක දිනක් පාරට බහිනවනේ. එහෙනම් තව කෙලව ගන්න ඉස්සෙල්ලා අපි කතිරේ උත්තේ තියමු. එවනම් දැන් මොකක්ද උඹේ සැලසුම? මගේ සැලසුම මෙහෙමයි. අපි රැස්වීම් 10000ක් තියෙනවා. 10000. මුල්ම රැස්වීම තියෙන්නේ කොට්ටු කච්චි. කොට්ටු කච්චි කියවට කොට්ටු කච්චි සත්ති පොලේ. මීහරකෝ අච්චර දෙනව 1000ක් ඉන්න සති පොලක
මං කතා කරන දේවල් ජනතාවට පැහැදිලි හේතු බూరు. ඉතින් ඒකමනේ chance එක දෙන්නේ. දැන් අපේ කතා අහන්න වලුවල්ලෙක් එන්නේ. චච්චි බෝල එහෙම නෙවෙයිනේ. ඔතන බඩු ගන්න සූගාල සෙනග. අපි ඔක්කොම ඇත්තට දානවා මාධ්‍ය වෙච්චි. තලවක වීඩියෝ කොල්ලා. රෑ නිවුස් වලට ගියා අම්මට සිරි. රයිතෝ තාම අම්බානක සෙනග ආයෙත් එකක් වට්ටුවදා. ප්‍රීති පුරෝහිත ප්‍රීති. එතකොට මේ මගේ අර කටවුට් ටිකේ වැඩේට මොකද්ද කරන්නේ? ඇත්ත වශයෙන්ම කටවුට් එක නම් ටික විශාල වැඩි. එයින්ද ඔබ වහන්සේ හතරට පළල වේදිකාවේ හතර කොනේ එල්ලුවා. මීහර පස්සෝ හතරට පැදුවම ජනතාවට මාව අඳුරගන්න මේ පුළුවන් වේද බూరు? ඉතින් අඳුරගන්න පුළුවන් විදියට තමයි ඔය වෙන්නේ. දැන් ඔළුව මෙහෙම, පපුව මෙහෙම, බඩ මෙහෙම. මේ වඩ ඕන බවලතෙක් වුණත් අඳුරනෝනේ. ඔබ කිව්වේ නෑ මං කිව්ව බාඩාන්සි ළමයෙක් වුණත් මේ බඩ අඳුරනවා. බඩ මෙහෙම, කකුල මෙහෙම. හරි නම් හතරට නෙමෙයි 69කට බලන්නයි වටින්නේ. මොකද ඔබ කිව්වේ? නෑ මොකද කිව්වේ නිකන් කියුණා මොකද? පුරෝමයා. මං කල්පනා කළේ පුරෝහිත මේ පාර ජනතාවට හින්දියෙන් අමතා. නෙවෙයි. හින්දි උණකාරයෝ ඉන්නේ අල්ලලේ නියමෙට. ඒ උනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං. ඒ මොකද? මං ජනතාවට හින්දි භාෂාවෙන් අමතනකොට ඒක ජනතාවට තේරුම් ගන්න බෑනේ. ඒක සිංහලට පරිවර්තනය කරන්න කෙනෙක් ඉන්න එපාය. ඒ කියන්නේ හින්දි දන්න කෙනෙක්. හින්දි දැනගන්න එපාය. ඉතින් මට පුළුවන් හින්දි. උඹට පුළුවන්? ඔව් මං හින්දි සංගමෙත් හිටියා. ඔව්. තුන් සැරයක් සභාපතිකමට ඉල්ලුවා මරාදයි. ඒකට හින්දි පුළුවන්. එහෙම. එවන ප්‍රවේශයක් කරන් දීපන්කෝ. ප්‍රවේශයක්? ඔව්. ප්‍රියදර රසිකාවියනි ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුලපුලා බලා සිටි ඒ මහා අසත්පුරුෂයා ඔබ තමුන්නාන්සේලාට අඳුන්වා දෙන්නයි මගේ මේ වෑයම. තමුන්නාන්සේලා දන්නවා මූ කවුද මොන වගේ කෙක්ද මොන වගේ භූතයෙක්ද කියන එක සහෝදර සහෝදරියනි. යකෝ ඔලුදුනේ වස්ස පෙන්නන වගේ නෙමෙයි මෙතන මේ තප්පුලන්නේ. කලබල වෙන්න එපා. මෙතනදී මේ අරකා මේකා මූ කියලා කියන්නේ ඔබතුමා මේ ජනතාව අතරම නිකන් මචං ලෙවල් එකේ පොරක් කියලා වෙන්නන්නේ. ඔබට අපේ කට්ටිය අහු වෙනවා. එහෙනම් කරගෙන බලන්නකෝ. තවුන්නාන්සෙන් දන්නවා. පහුගිය වතාවේ මූ බලයට එද්දී ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. රාශියක්. නමුත් තමුන්නාන්සලා දන්නවා ඒක පොරොන්දුවක්වත් මූ ඉෂ්ට කරුවේ නැහැ. මූට ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අද ඒක වූ පිළිගන්නවා සහෝදර සහෝදරියනි. මිහරකෝ මේ මහා ජනතාව ඉදිරියේ මං කිසි දෙයක් කරන්න ඉඩලේ නැහැ කියලා පිළිගත්තාම ප්‍රසිද්ධියේ මට මේ මිනිස්සු මට ආයි මනාප දෙයිද බూరు? ඉතින් මොකවත් කෙරුවේ නැති ඉඳන්නේ නම් ඒවා කොරෝ ගන්න ආයෙපත් කරගන්න. කලින්ම කරලා ඉවරයක් වෙලා තිබ්බනම් ආයෙත් අමුතුවෙන් පත් කළා වැඩකුත් නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් නොකරපු එක chance එකක් හිටියා. ඒකනේ පුළුවන් තරම් අනේ හිට හොඳයි කියලා ජනතාවට ඒත්තු ගන්නන්නයි තියෙන්නේ. මොකද ඒක ගෙඩිය පිටින් දෙනවා කියලා කිව්වොත් අද නෙල්ල හරි ගන්න අපේ කට්ටිය ලෑස්ති. හරි එනම් ප්‍රවේශයක් කරන් දීපන්. ප්‍රියදර රසිකාවියනි අද ඔබ තමුන්නාන්සලා අමතන මේ අපේ රජතුමා අර පැරණි රජතුමා නෙමේ සියලුම වැරදි නිවැරදි කරගත්ත පිරිසුදු කිරි කොකේ. ඒ කොකා කියන්නේ පායකෝ. කොකා කියපුවම ජනතාව දන්නවා අපි මොකටද දෙන්නේ කියලා. ජනතාවට කොකා වෙන්නලා අපි මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ. ඕන පිස්සුද? ජනතාවට දැන් ඒ කොකා මතක නැහැ. පුදුම කියන්නේ අපේ ජනතාවට යමක් මතක හිටින්නේ දවස් 3 වාරයි. අනික ඉතින් කොකා කියවට අපි ඒ කොකාම පෙන්වන්නෙත් නැහනේ. පොඩක් ඇන්ගල්ස් වෙනස් කරලා. පොඩක් මෙහෙම hina වෙලා පසුබිමට චෛත්‍යයක් එහෙම දාලා ගත්තාම ඒ මූණන් අලුත් කොකෙප්පා. ඒ අපි මූණ දීලා බලමු බං. මොන දන්න අඳුරන කොකානේ බං කියලා දෙනවා. හරියන්නේ. දැන් ජනතාව කන කොකාගේ සුද දැකලා තියෙන්නේ. ප්‍රවේශයක් කරන් දීපන්. ප්‍රියදර
රසික රසිකාවෙන්නේ අද තමුන්නාන්සලා අමතන්නේ හින්දි භාෂාවෙන්. එතුමා හින්දියෙන් අමතන දේ සිංහලයට පරිවර්තනය කරමින් ඔබට සමීප වනවා අගුණ වණ්ඩානවත් පුරෝහිත. හරි. ඒ කියන්නේ මුලින්ම වදාරන්න තියෙන්නේ මට. මේ හැබැයි ලේසි හින්දිය. දැන් ඔබ කිව්වනේ තුන් පාරක් සභාපතිලා හිටියා කියලා හින්දි සංගම. සභාපතිලා වුණා කියලා ඇයි හැමදේම බෑනේ. බැරි දේවල් තියෙනවා. සභාපතිලා හැබැයි. ඔව් මට හින්දි බෑ. නමුත් සභාපති. ඔව් මට හින්දි බෑ. නමුත් සභාපති. අනේ මා කොලගෙන කරන්නේ වැඩේ කරගෙන යවන්කෝ. මම එනම් පටන් ගන්නවා. හරි. नोना है माता है नोना ने मातरने आवड़ा දෙන්නත් ඔබේ ගෝවා संबाना है संबाओने आवतरे नौवे दूता है अरे ने दूतरोने मामा कटे दीवाना दुखी जाति अभिमाना है केलौड़ा किया वन क्यों हमारी वाही भाई हरी दिनपता दुख विंदिन जनताव अभिमानවත් ලෙස නගා සිටීමයි මගේ එකම අරමුණ කොහොද වටුවනවා නේද මම උලද්දම පස්සානා කාලෝ දක්කු මුක්කු කරතා है අප්පාගේ කාලේ මන් ටිකක් දක්කු මුක්කු වෙලා හිටියේ ඒ කුල් දෝමානි ඔය එකයි ෆුල් ටයිම් වැඩ කරන්න බැරි උනේ බෞද්ධ බෞරා पल्ले पिलवट नहीं गंगेश पाता है वो कंधा पाचने सहोदरी अपना देश अपने प्रदेश से लग के रोटी खाती है भुगतने के लमाई करने रोटी या रोटी खाती है मैं रोटी खाने अच्छा बिच्चा नहीं करती है अरे बिच्चे करती नहीं सहोदरी क्या करेंगे दिल अपना और फिर भराए मम्मी से रे दिनों पासे ऐसा मेरे निर्वाक बजाए ले सियल वादुंगा दिनाया निर्वास्ट करना नहीं निर्वास्ट बजाए ले वो आप अंदुंगा दिन सियल देना में निर्वाक्त है आप अंदुंगा अंदर रस्की बजाए अभी रास्तावल लगा देना तुमसे अच्छा कौन है नौ दिन ना था उधर उड़नी है मोट माइस को ने बगिल लगा देना कैसा मेरे वाईफाई कसम है गमे करने को जाकर वाईफाई नो मिले लगा देना रिम जिम के गीत सावन आए गमे तरन पर स्ट्रेस केला नो मिले जिम कट्टले बगिल लगा देना सहोदर वर्णी 3 इडियट्स ट्राई है ओ अभी ट्राई लो के विजय पत्र गमे बल्लन देनवा अभी अलविदाना कहना है वो अभी एक कहते को से पेंकला एक गोविंद त्यागन अभी वेंकल देना सहोदर वर्णी गोविंद आए हाथ मेरे साथी है वो अभी गोविंद वेंकर मुकुट सा इंकल्ला इधर को अलिंग वेंकल देना सहोदर वर्णी वो कभी अलविदाना चाइना करता है अरे अभी अलिंग वेंकर मुकुट से अलिंग नरके ना एक कीन उंडे लगा देना सहोदर वर्णी एक कियन्नी अभी यन्ने तो ना टीवी नहीं ये गाड़ी तो अभी भाई नहीं उधर आना उधर बेला रीसेल करे कैसा मैंने दिल है तुम्हारा दोस्त अभी का मैं सिलो देना मैं कहता रेस्ट करला जब मामने जन सिंहले किया अरे पजा इले लगे मिस्सुनी මොන ඉලේ ඉලේ නෙමෙයි පජා ඉලේ ලගේ මිස්සු බලන් හොද වෙලාවට පෙරහුරුවක් කළේ කරගෙන යන්න මක්කලේ පෙට්ල මහරාශි මහරාශිය පෙට්ටි වලට දාලා බඩු දෙනවා වනංගා මූඩි අලි වහන මූඩි කාත්තමරාය කට්ට උදල්ලේ ගමන හින්දි නෙමෙයි වාගේ තොලගෙන බලයන් සකල කලාවල් ඔය සකල විද දේවල් දාලා දෙනවා දිල් දෙක දෙකෝ चिल बोल देखा चिल देखो चिल बोल देखा चिल्लने वालों सीखो जी आए मिलन की बेला देखो हाय 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 चिल बोल देखा गाने हरदीला चिल बोल गगारी इंडपुरो वातावरणಕ್ಕೆ ಮತ್ ನತ್ತಂ ಚಿಲ್ बोल ವಿಗುಣගෙන ಕಾಲಾರಿ ಜೀವತ್ತು ಇಂಡಪುರೋ ವಾತಾವರಣ ಲಬಾ ದೇನವಾ ಮೈಕೆ
ස්තුතියි.